ලංකාවේ හරියටම මැද ඒ කියන්නේ භූගෝලීය මධ්‍ය ලක්ෂයේ අපේ සාමාන්‍ය ඉතිහාස පොත්වලට කිසිසේත්ම නොගැලපෙන අద్භුත ගොඩනැගිල්ලක් තියනවා කිව්වොත් අද මේ මූලාශ්‍ර ගවේෂණයෙන් අපි ලෑස්ති වෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තා සහ ඓතිහාසික ගවේෂණ සටහන් කිහිපයක් ඇසුරින් මාතලේ පිටලා තියෙන නාලන්දා ගෙඩිගේ ගැන ගැඹුරින් විමසලා බලන්න. ඔව් මේක නිකම් පැරණි ගොඩනැගිල්ලක් නෙමේ. Hindu සහ බෞද්ධ සංස්කෘතියින් පුදුම විදියට එකට යාවුණු අතිශය දුර්ලභ ලක්ෂණ තියෙන තැනක්. මේ මූලාශ්‍ර දිගහැරලා බලද්දී මුලින්ම අපි අවධානයට ලක් වෙන්නේ මේකේ තියෙන අමුතුම ගෘහ නිර්මාණ ශිල්පය. ඒ කියන්නේ අර 8 වෙනි සහ 10 වෙනි සියවස් අතර කාලේ මේක හදලා තියෙනවා කියන එක ගැනද? හරියටම හරි. ඒ කාලේදී කරපු මෙහි දකුණු ඉන්දිය පල්ලව සම්ප්‍රදාය හැඩතල සහ බෞද්ධ සංස්කෘතික අංගයකට මුසු වෙලා තියෙනවා. නිකන් හිතන්නකෝ Hindu කෝවිලක දකින්න ලැබෙන මණ්ඩපයක් ඇතුලේ බෞද්ධ පිළිම තැන්පත් කරලා තියෙනවා කියලා. ඒකෙන් මේක හොඳටම පැහැදිලි වෙනවා. ඒක මාරයිනේ. අනික මම අහලා තියෙන විදිහට ලංකාවේ අනිත් ගෙඩිගේ නිර්මාණ දිහා බැලුවොත් ඒව ගොඩක් දුරට හදලා තියෙන ගඩොලින්. ඔව් හැබැයි මූලාශ්‍රවල පැහැදිලිවම සඳහන් වෙනවා මේ නාලන්දා ගෙඩිගේ සම්පූර්ණයෙන්ම ස්පටික රූපී හුණුගලින් ඒ කියන්නේ ක්‍රිස්ටලයින් ලයිම්ස්ටෝන් වලින් නිමවලා තියෙනවා කියලා. මේ වෙනස අහම්බයක් නෙවෙයි. ඒක හරිම විශේෂයි. අනිවාර්යයෙන්ම. දකුණු ඉන්දියා ආක්‍රමණ වගේ දේවල් එක්ක දේශපාලනික අස්ථාවරතා තිබුණු යුගයක උනත් මේ නිර්මාණය තුලින් පේන්නේ ඒ සංස්කෘතින් දෙක අතර තිබුණු දැවැන්ත සහජීවනයක්. ඒ ගල්වඩුවන් සහ ශිල්පීන් එකට එකතු වෙලා තමයි මේ අලුත් තාක්ෂණය ලෝකෙට දායද කරලා තියෙන්නේ. මට මේක අහද්දි හිතෙන්නේ නිකල් හරියට එකම කැන්වස් එකේ හාත්පසින්ම වෙනස් සම්ප්‍රදායන් දෙකක චිත්‍ර ශිල්පීන් දෙන්නෙක් එකතු වෙලා අඳින අපූර්ව සිතුමක් වගේ. වෙනස් අදහස් දෙකක් එකට එකතු වුණාම යන සුන්දරත්වයක් එතන තියෙනවා. අර ඉන්දියාවේ khajuraho සීගන්වන ආකාරයේ ශෘංගාරාත්මක කැටයම් මේ නාලන්දා ගෙඩිගේ ඇතුලේ අඩංගු වෙනවා. පොඩ්ඩක් එන්න ශෘංගාරාත්මක කැටයම්. බෞද්ධ විහාරයක ඒකනම් ටික කමුතොයි ලේද? ඕ ටිකක් විතර. ඒ වගේම ධන කුවේරියාගේ රූපයකුත් මෙහි තියෙනවා. මේ ලක්ෂණ තුලින් පෙන්වන්නේ මෙහි මහායාන විශේෂයෙන්ම තාන්ත්‍රික එහෙමත් නැත්නම් වජ්‍රයාන බුදුදහමේ ආభాසය තදින්ම තියෙන බවයි. එතකොට මෙතන පුංචි ගැටලුවක් යනවා. අපි දන්න තරමෙන් අනුරාධපුර යුගයේ හිටියේ ථේරවාද භික්ෂූන් වහන්සේලානේ. එතකොට එදා මෙහි වැඩ සිටි භික්ෂූන් වහන්සේලා සාම්ප්‍රදායික ථේරවාද රාමුවෙන් සම්පූර්ණයෙන්ම මිදිලා වෙනස්ම දර්ශනයක් ප්‍රගුණ කළා කියන එකද මේ කියන්නේ? අපි හිතන තරම් මේ දර්ශනයන් දෙක අතර ලොකු තාපයක් ඒ කාලේ තිබිලා නැහැ. වාර්තා පෙන්වා දෙන විදිහට මේ භික්ෂූන් වහන්සේලා සාම්ප්‍රදායික රාමුව සම්පූර්ණයෙන්ම අතෑරියා නෙවෙයි, ඕන් Hindu සහ වජ්‍රයාන ඇදහිලි ක්‍රම තමන්ගේ දර්ශනයට අනුගත කරගත්තා. ඒ කියන්නේ අද අපි පන්සලට ගිහින් ඊට යාබදව තියෙන දේවාලයෙන් සෙත් පතනවා වගේ වැඩක්. හරියටම හරි. හැබැයි එදා ඒක ඊට වඩා දාර්ශනික මට්ටමකින් තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව උදෙසා යොදාගෙන තියෙනවා. කොහොම වුණත් මේ වගේ ප්‍රධාන ධාරාවෙන් වෙනස් වුණු දර්ශනයක් තිබුණු නිසාමද කොහෙද කාලයත් එක්ක මේ ගොඩනැගිල්ල වනයේට යට වෙලා අමතක වෙලාම ගිහින් තියෙනවා. ඊට පස්සේ තමයි අර නවීන පරිගණක තාක්ෂණයක් නොතිබුණු කාලෙක කොහොමද ඒ වගේ දෙයක් කළේ? ඒක ඇත්තටම විස්මිතයි. මේක අහඹු විදිහට ගැලුවේ නෑ. පුරාවිද්‍යාඥයන් මුලින්ම සම්පූර්ණ ගොඩනැගිල්ලේම ත්‍රිමාන ජාලකයක්, ඒ කියන්නේ ග්‍රිඩ් එකක් නිර්මාණය කළා. ඊට පස්සේ හැම ගලකම රසායනික ද්‍රව්‍යවලට ඔරොත්තු දෙන තීන්ත වර්ගයකින් විශේෂ අංකයක් යෙදුවා. ඒ කියන්නේ ඒ අංකණය තමයි මේක ආයෙත් එකලස් කරද්දී හරියටම නිවැරදි තැන හොයාගන්න සිතියමක් විදියට පාවිච්චි කළේ. ඔව්. කිසිම අඩුවක් නැතුව ඒ විදිහටම ගොඩ නැගුවා. වව්. මේක හරියට කැලි 10000ක විතර සමන්විත දෙවන්ත ත්‍රිමාන ගල් ප්‍රහේලිකාවක්. එමත් නැත්නම් 3D පසල් එකක් අමාරුවෙන් එකලස් කරා වගේ වැඩක් නේ. අනිවාර්යෙන්ම. මේකෙන් පැහැදිලි වෙන්නේ අතීතයේ තිබුණු දාර්ශනික නිදහස වගේම නූතන පුරාවිද්‍යාඥයන්ගේ තිබුණු අසමසම කැපවීමයි. ලංකාවේ හරියටම භූගෝලීය මධ්‍ය ලක්ෂයේ පිහිටලා තියෙන මේ ස්මාරකය ජාතින් දෙකක අපූර්ව සහජීවනයක් ලෝකෙටම කියාපානවා. ඒක අපේ මනසේ තියෙන පැහැදිලි කොටු සම්පූර්ණයෙන්ම බිඳ දාලා තොරතුරු ගවේෂණයට අලුත්ම මානයක් එකතු කරනවා. හැබැයි අවසාන වශයෙන් මෙන්න මේ දේ ගැනත් හිතලා බලන්න. අද දින අපි මෙවැනි දැවැන්ත ගොඩනැගිල්ලක් ගලවා නැවත සවිකලේ නම් වසර 10කට පසු මටු පරුපුරට හොයා ගැනීම සඳහා ඒ දැවැන්ත ත්‍රිමාන ප්‍රහේලිකාව තුර සංගවා තබන්නේ අපේ යුගයේ කුමන සංකේතයක්ද? අන්න ඒ කුතුහලයත් එක්ක අපි අදට සමුගමු.